නිවාඩු දවසේ බීච් යන්නයි හදන්නේ. ඕන කරන ලට්ටපොට්ට ටිකක් බෑග් එකේ දාගෙන පාර දිහා බල වාහනයක් එනකන් ටැක්සියක් ආපු ගමන් අපි බීච් එකට යමු. ප්‍රශ්නේ ගොඩක් අපි එතනට ගිහිල්ලා ටිකක් වෙලා රවුමක් දාලා ඊට පස්සේ වතුරට බහිනකොට රස්නේ අඩුයි කියලා හිතෙනවා. විනාඩි 20කට විතර පස්සේ ටැක්සියකුත් හොයාගෙන අපි බීච් එක පැත්තට ආවා. අර ඉස්සරහා මට පහුණ එක පෙන්වන්න බැරුව ගියා වෝටර්ෆෝල් එක. මේ පැත්ත කොර්පකන් ටවුන් එක මං ඉන්නේ කොර්පකන් වල. මේ තියෙන බීච් එක. බීච් එක ඇතුළට යනවා. ලොකු නැවකුත් තියෙනවා. මේ පැත්තේ තියෙන මේ වාතාවරණයේ ප්‍රශ්නත් එක්ක ගොඩාක්ම ඉතින් නැව් එන්නේ මේ පැත්තට තමයි. ඒ ඇවිල්ලා ඉතින් මේ කොර්පකන් පෝට් එක. ඕකට තමයි දැන් ගොඩක්ම නැව් එන්නේ. ඉතින් ඒව ගෙනියන්න එන ට්‍රේලරුත් දැන් ඉතින් ගොඩක් මේ පාර දිගටම වැහි වැහලා තියෙනවා. පාර දිගටම ඉතින් ට්‍රැෆික් එකේම සෙට් වෙනවා ගොඩක් වෙලාවට. බීච් එකේ සෙනගත් ඉන්නවා ටිකක්. ගොඩක් නෑ රස්නේ හින්දා. ගිහලා බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. ඔන්න නම් ගයිස් අපි ආවා කොට්කන් බීච් එකට. අතන වෝටර්ෆෝල් එක පේනවා ඇති ඕගොල්ලන්ට දුරින් මම zoom කරලා පෙන්නන්න. වතුර පාරක් වැටෙනවා. ලයිෆ් ගාඩ්ලාත් ඉන්නවා. සාමාන්‍ය ගොඩ බීච් වල ෆැමිලි නැත්තම් බහින දෙන්නෙත් නැහැ. මේ මෙතන නම් එහෙම ලොකු අවුලක් නැහැ කියලා තමයි මට ආරංචි එකයි මම මෙතනට ආවේ හොයාගෙන. වතුර පාර දැක්කම තාස හිතෙනවා. ඔයගලන්ට පේනවා ඇති ලොකු නැවක්. අර තියෙන ගයිස් කොල්ෆකන් ටවුන් එක. බීච් එකට නාන්න කියලා තමයි ගියේ. ඒ වුණාට එතන ලයිෆ් ගාඩ් කෙනෙක් හිටියා. මම ඉතින් විස්තර ටිකක් කතා කරා. තනියම බහින්න පුළුවන්ද කොහොමද වතුර තත්ත්වය? එතකොට යාගේ රස්තාවේ හැටියට කොහොමද? සාමාන්‍ය ඉතින් සැලරි එක නම් පොඩ්ඩක් හොඳයි. එනකොට ඉතින් රූම් වලටයි කැමරට වීමට ඇතෑරියම නම් ඉතින් ලොකු ගාණක් ඉතුරු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ උදේ කෑම කාලා ඩියුටි ස්ටාර්ට් කරාට පස්සේ ආයේ රෑ වෙනකන් ඉතින් ඒගොල්ලන්ට මුකුත්ම කන්න බොන්න හැකියාවක් නැහැ. මොකද මේ තියෙන තත්ත්වෙත් එක්ක ඒගොල්ලන්ගේ වගකීම මිනිස්සු වෙනවා. ඒ මිනිස්සුන්ව බලන්න ඕනේ. කාටරි කරදරයක් වුණොත් ඒගොල්ලන්ගේ අතේ රෙස්පොන්සිබිලිටි එක. සාමාන්‍ය මීටර් 100කට 200කට එහයින් තමයි අනිත් එක්කෙනා ඉන්නේ. එතකොට දෙන්නෙක් ඉන්නවා මේ එක තැනක විතරක්. එතකොට ඉතින් ඒ දෙන්න අනිවාර්යෙන් ඉන්න ඕනේ. ඉතින් මේ වෙනකන් එයා වතුර ගෙනාපු බෝතලේ තමයි බිබී ඉන්නේ. ඒක දැක්කම ඉතින් ඒක ඇහුනම මටත් හිතට හරිනේ. ඉතින් අපි තේ එකක් මොකක් හරි අරගෙන ගිහිල්ලා අපි යාත් එක තේ එකක් බීලා මොනවා හරි සමෝස එකක් මොනවා හරි පොඩි දෙයක් කාලා අපි ඉතින් පීනන්න පටන් ගන්නවා. මම එහෙම තමයි හිතුවේ. දැන් ඉතින් මම පාර පැත්තට ආව පොඩ්ඩක්. පාර මේ හරි කඩේකුත් නැහැ. ඉතින් ඒගොල්ලන්ට මොනවා හරි ඕඩර් කරත් බීච් එක ඇතුළට ඉතින් කෑම එකක් ගෙනත් දෙන්නේ නැහැ. ඒ තරම් ඉතින් ලොකු කට්ටක් කනවා. හැබැයි යා ඉන්දියාවේ කේරළවල හොඳ මිනිස්සෙක්. දැකපු ගමන් මම කොහමද ඊ කියලා ආපු ගමන් කතා කරා කට පුරවලා hina වෙලා කතා කරා. හොඳ මිනිස්සෙක්. ඉතින් මේ වගේ රටවල් වලට එනවා නම් ඒ වගේ කටු කන්න වෙනවා. සමහරක් ඉතින් ඒ වගේ කටු කන්න බැරි අපේ ලංකාවේ සිංහල ළමයි ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ කට්ටක් කෑවොත් ජීවිතේ ගොඩ යන්න පුළුවන්. ඒ හින්දා මොනා කරන්නද නේද? අපි ආවෙත් ඉතින් කට්ටක් කන්නනේ. ඉතින් හරි මම තේ එකක් මොකක් හරි අරගෙන ඇවිල්ලා එයත් එක තේ එකක් බීලා පීනන අතරතුරේ මම තව මොන හරි දේවල් විස්තර ටිකක් හොයාගෙන මම ඒවා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. එහෙනම් තේ එකකුත් ගත්තා. අතන දිහා පැත්තේ තියෙන එකෙන් මට එනකොට නම් බයිසිකලයක් හම්බුන්නේ නැහැ. මේ බයිසිකල ලොක් කරලා අතන ඉස්සරහා බයිසිකලයක් තියෙනවා. ඒ බයිසිකලෙත් අරගෙන අපි එනකොට පොඩි දුරක් මට එන්න වුණා. අපි යනකොට බයිසිකලේ ගිහිල්ලා ඒ ලයිෆ් ගාඩ් එක්කෙනත් එක්ක අපි තේ එක ෂෙයා කරගෙන බීලා ඊට පස්සේ පොඩ්ඩක් ස්විමින් කරලා අද දවසේ ඉතින් මාස ගානකට හරියන්න ඉතින් පොඩ්ඩක් රිලැක්ස් වෙමු. මොකද මං හිතන්නේ මේ මාස ගානකට පස්සේ තමයි මම එළියට ආවේ. නැත්තම් වැඩ කරන තැනයි රූම් එකයි තමයි. ඉතින් පිටරටකට නෙවෙයිලා ඉන්නේ වැඩ කරන්න. එහෙම තමයි ඉතින්. අපි එනම් මේ ගත්තු තේ එකයි සමෝසයි අරගෙන යමු. එහෙනම් ගයිස් අද නම් අපි බීච් එකේ නාලා චේන්ජ් කරගෙන ඇඳුමකුත් දාගෙන දැන් එනම් තවත් ටැක්සියක් අල්ලගෙන යන්නයි ඉන්නේ රූම් එකට. අපි රූම් එකට යන ගමන් මොන හරි කෑම ටිකකුත් අරගෙන යනවාද මම කියලා උයනවා. උයන්නේ හෙට දවසට. අද දවසට මම මොන හරි රැයට කඩෙන් ගන්නවා. හිතාගෙන ඉන්නේ මම ආසම කරන චිකන් පැක් එක තියෙනවා මෙහි. KFC නෙමේ. මේක චිකන් වෙනම රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඒකෙන් චිකන් පැක් එකක් අරගෙන ගිහිල්ලා අද රෑ ෂිප් කරගන්න තමයි හිතන් ඉන්නේ. එහෙනම් ගයිස් කොහොම වුණත් අද අලුත් වීඩියෝ එකකින් හම්බුණා.
පුළු පුළුවන් වෙලාවට එළියට එන්නේ. එළියට එන වෙලාවට මම අනිවාර්යෙන් වීඩියෝ එකක් අරගෙන එනවා. මොන හරි දෙයක් ඕගොල්ලන්ටත් පෙන්නන්න. මට දැනගන්න ලැබිච්ච දේවල් නම් ඉතින් ගොඩක් දේවල් නැහැ. ඒ ලයිෆ් ගාඩ් එක්කෙනාගේ යාළුවෙක් ඉන්නවා. එයා 7ට විතර වගේ මාළු අරන් එනවලු ගොඩට. එහෙම වුණොත් මට නිකන් මාළු ටිකක් ගන්න පුළුවන් වුණා. හැබැයි මම මේ chance එක අතෑරියා. මොකද මට 7 වෙනකන් ඉන්න බෑ. ඒ හින්දා මම රූම් එකට යන්න ඕනේ. ඒ හින්දා මේ අවස්ථාවත් මගේ අරගෙන එහෙනම් මම රූම් එකට යන්න හදන්නේ. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් අලුත් තැනක් පෙන්වන්න බලාපොරොත්තු වෙමින් හමු වෙන්න. අදට සමු ගන්න. බයි.